හොස්පිටල් අත්දැකීම බලන්නකෝ ඔයාලා හැමෝම හරිම ආදරෙන් පිළිගන්නවා. ඉතින් හොස්පිටල් අත්දැකීමට යන්න කලින් මේ ටිකක් මම ඔයාලට කියන්නම්. මම ඒ වීඩියෝ එක අරන් එන්න හිටියේ. මම මෙහෙම කැම් එකට වොයිස් කරලා නෙවෙයි අරන් එන්න හිටියේ. ඔයාලා දන්නවා මීට කලින් මම channel එකක් කරපු කෙනෙක් මధు අබේසිංහ කියන නමින්. ඉතින් ඒකේ මම අවසාන වතාවට ඔයාලත් එක්ක වීඩියෝ එකක් විදිහට share කරගත්තේ. අපේ චූටි පැටියා ගේන අපි කොහොමද අපේ කාමරය අපි හදාගත්තේ කියන එක. ඊට පස්සේ මම ඔයාලත් එක්ක අරන් එන්න හිටියේ. එයාගේ හොස්පිටල් බෑග් එක මම කොහොමද හදාගත්තේ කියලා. ඒ වුණාට ඉතින් මගේ ෆෝන් එක කැඩුනා. එයා ගෙනල්ලා සති දෙකක් තුනක් වගේ යනකොට මගේ ෆෝන් එක කැඩුනා. ඊට පස්සේ මට channel එකට log වෙන්න channel එකට ය아가න්න බැරි වුණා. ඊට password අමතක වෙලා සහ මම Maldives number එකක් දීලා තිබ්බේ දවස්වල ලංකාවේ number වලට two verification දුන්නේ නැහැ. ඒ හින්දා මම Maldives number එකට තමයි ඒක verify කරගත්තේ. ඉතින් ඒ නම්බරේට කෝඩ් එකක් දීලා ගෙනගෙන log වෙන්න හැදුවා. ඊමේල් එකක් යනවා අර ෆෝන් එකට. ඉතින් ඒ ෆෝන් එක on කරගන්නවත් බෑ. කිසිම data මුකුත් ගන්න බෑ. ඉතින් මං ඒ ෆෝන් එකෙන් තමයි හොස්පිටල් අත්දැකීමත් ඔයාලත් එක්ක බෙදා ගන්න හිටියේ. ඒක තමයි මේ වීඩියෝස් තිබුණේ. මම ගෙදරින් ගිහපු විදිහ, හොස්පිටල් එකෙන් ආපු විදිහ, ඊට පස්සේ හොස්පිටල් එක ඇතුලේ නම් අපිට ගන්න දෙන්නේ නැහැ. ෆෝන් අරන් යන්න දෙන්නේ නැහැ. ඒ වුණාට අම්මයි නංගි හස්බන්ඩ් ආපුවම ওই චුටි චුටි ක්ලිප්ස් ටිකක් ගත්තා. ඒ ටිකක් තිබුණේ ඒකේ. ඉතින් ඒවත් නැති හින්දා තමයි මම මේ විදිහට ඔයාලත් එක්ක මේ කැම් එකට වොයිස් කරලා මගේ හොස්පිටල් අත්දැකීම අරන් එන්න හිතුවේ. එහෙනම් ඉතින් ඔන්න හේතුව කිව්වා මෙහෙම අරන් එන්න. තව දෙයක් මම චූටි චූටි ක්ලිප්ස් ටිකක් ඇඩ් කරනවා මේකේ මැදින්. මම ස්ක්‍රීන් වීඩියෝ කරගත්තා මගේ channel එකටම ගිහිල්ලා. ඉතින් ඒ ටිකත් ඇඩ් කරලා මම ඔයාලට එහෙනම් අරන් එන්න මගේ හොස්පිටල් වීඩියෝ එක කොහොමද මගේ අත්දැකීම කියලා. එහෙනම් ඉතින් ආදරෙන් ඉල්ලනවා ස්කිප් නොකර බලන්න මගේ වීඩියෝ එක කොහොමද කියලා. ටත් චූටි හරි අත්දැකීමක් ගන්න පුළුවන් වෙයි මේකේ. සංසාරේ පුරාවට පතාගෙන ආපු විදිහටම තමයි විශ්වයේ මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කියලයි මට නම් හිතෙන්නෙම. ඉතින් මම ඔයාලට මේ කියන්න හදන්නේ මගේ ජීවිතයේ දෙවෙනි වතාවටත් සිද්ධ වුණු උතුම් වූ මව් පදවිය කියන ඒ සුන්දරම අත්දැකීම ප්‍රථම වතාවට. 2016 1/10 වෙනිදා රෑ 11:53ට ජීවිතේ පළමු වතාවට අඩු වයසකින් ඒ මව් පදවිය දරපු මම අද මේ ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ හරියටම ඒ දවසින් වරුදු 9කට පස්සේ ලැබපු මගේ දෙවෙනි දරු ප්‍රසූතියේ අත්දැකීම. ඉතින් එදාට වඩා මම අද ගොඩාක් හිතින් වගේම කයනුත් ශක්තිමත්ව ඉන්නවා ඒ ලැබපු අත්දැකීමත් එක්ක. අර මම මුලින්ම කිව්වා වගේ අපේ ජීවිත කතාවල හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපි පෙර කළ කී දෑ අනුවනේ. ඉතින් ඒ විදිහට අපි පතාගෙන ආපු විදිහටම අපේ පුංචි පවුල ලස්සන කරන්න ඒ චූටි පණ ගේන්න යන්න මට මිඩ්වයිෆ් මිස් දින දුන්නේ අගෝස්තු 4 වෙනිදා. ඒ කිව්වේ 2025 අගෝස්තු 4 වෙනිදා. VOG ડોක්ටර් ගිස්කෑන් එකනුත් ඒ දිනමයි හම්බුනේ. හැබැයි සති 28 ග්ලූකෝස් ටෙස්ට් එකෙන් මට සීනි ආවනේ. ඊට පස්සේ සති 35 VOG ડોක්ටර්ගේ ස්කෑන් එකෙන් පස්සේ මට දින දුන්නා ජූලි 21 දාලා අපහු ජූලි 14 එන්න කියලා ඇඩ්මිට් වෙන්න කිව්වා හොස්පිටල් එකේ. යනවා මම දෙහිඅතකණ්ඩි මූලික රෝහලේ 14 වෙනිදා උදේ හොස්පිටල් එකේ ඇඩ්මිට් වුණා. මම චීත්තේ 60 ගෙදර ඉඳලා මම ගියේ. කොණ්ඩේ කරල් දෙකක් ගොත්තලා ඒ විදිහට ඉතින් බණ්ඩි අම්මිලාව ඇඩ්මිට් කරගන්නේ. හස්බන්ඩ් තමයි බාරකරු හැටියට ගියේ. ඉතින් එදා ගිහිල්ලා සාමාන්‍ය වෝඩ් එකට නෙවෙයි කෙලිම යවන්නේ. OPD එකේ ඉස්සෙල්ලාම රෙජිස්ටර් වෙලා ඊට පස්සේ එතනත් ඉන්න ડોක්ටර් කෙනෙක් එයත් අපිව බලලා තමයි වෝඩ් එකට දාන්නේ. ඉතින් මම ওই වෙලාවේ දුන්නේ මගේ නම කෞශල්‍යා මදුභාෂිනී. හැබැයි මම නම දුන්නේ කේ මදුභාෂිනී හරි ඔහොම කෙටි කරලා නම. ඊට පස්සේ අපි වෝඩ් එක ළඟට ගිහිල්ලා එතනත් අපි ආය රෙජිස්ටර් කරනවානේ. ඉතින් ඒ හරියදී මම නම දුන්නේ මුල් සම්පූර්ණ නම. ඊපස්සේ එයාලා කිව්වා උඩින් ආපහු හදන් එන්න කියලා. මෙතන එක නමක් අතන එක නමක් තියෙන්නේ කියලා. ඊට පස්සේ හස්බන්ඩ් ගිහිලා ආපහු නම හදාගෙන ආවා. ඉතින් මම පටන් ගන්නකොටම කියනවා චූටිම වැරද්දක්වත් පටන් ගන්න තැන ඉඳලම වෙන්න දෙන්න එපා. මොකද පිට වගේම එයාලටත් ඒක කරදරයක්. මොකද අපි විතරක් නෙවෙයි බණ්ඩි අම්මලා ගොඩාක් ඉන්නවනේ මේ වෙලාවේ. ඒ හින්දා පෙඤ්ඤන බාරකරුටත් ඒක කරදරයක්. හොස්පිටල් එකේ ඉන්න එතන මිස්ලටත් කරදරයක්. ඒ හින්දා චූටිම වැරද්දක්වත්
පටන් ගන්න තැන්දලා විඳින්න එපා. හැබැයි මට එහෙම වුණා. ඒ හින්දා ඉතින් මම ඒකත් ඔන්න දැන් ඔයාලත් එක්ක කියනවා. ඉතින් එදා මම ඇඩ්මිට් වුණු උදේවරුනම් මාර කලබලයි. මොකද බණ්ඩේ ඇමිලා 14ක් විතර හිටියා. ඊට පස්සේ අපි ඔක්කොම රෙජිස්ටර් කරලා එක එක්කෙනාව ඇතුළට ගත්තා. ඊට පස්සේ හැම අම්මි කෙනෙක්වම වෝඩ් එකට ඇතුළට ගත්තා. හොස්පිටල් එකට අපිට අර යන්න අර හදාගන්න කියන බෑග් දෙක විතරයි ඇතුළට ගන්නෙ. අම්මිවයි කාඩ් කිසිම බාරකරු කෙනෙක්ට ඇතුළට යන්න බෑ. ෆෝන් පාවිච්චි කරන්න බෑ. ඇතුළට ගෙනියන්න බෑ. ඊට පස්සේ අපිට ඇඳන් දීලා එක එක්කෙනාව අර බබාගේ සද්දේ බලන්න පටිය දානවා. එතන ඇඳන් දෙකක අපි බැලුවා. අම්මිලා දෙන්න ගානේ බලන්න පුළුවන්. ඒ විදිහට සද්ද පටි දාලා බලලා ඊට පස්සේ එකින් එක්කෙනාව වෝඩ් එකේ ડોක්ටර් චෙක් කරනවා. මුලින්ම ප්‍රෙෂර් එහෙම බලලා ඊට පස්සේ ස්කෑන් රූම් එකට දාලා මුලින්ම බබාව චෙක් කරනවා. බබාගේ බර පවා ඒ වෙලාවේ කියනවා. ඊට පස්සේ මට නම් PV එකක් කරා. මේ මගේ අත්දැකීමනේ මම කියන්නේ. ඊට පස්සේ PV එකක් මට කරා. රිදුනේ නැහැ කිව්වොත් බොරු. මොකද අවුරුදු 9කට පස්සේ තමයි මම මේ අත්දැකීමට ආයෙමත් මුහුණ දෙන්නේ. ඊට පස්සේ අපිව ආපහු ඇඳන් වලට එවලා ඔක්කොටම ලෑස්ති වෙන්නකෝ බට දාන්න. පරණ රෙදි කෑලි 12ක් විතර අරන් යන්න කියනවනේ හොස්පිටල් බෑග් එක හදනකොට කියනවනේ. අන්න ඒ රෙදි කෑල්ලකුයි ලූපේ සහිත පෑඩ් එකකුයි අරගෙන රෙඩි වෙන්න කියනවා ඒ වැඩේට. ඊට පස්සේ පොඩි බංකුවක් තියෙනවා. ওই බංකුවේ පොලිමට ඉඳවලා එක එක්කෙනාව ලේබර් රූම් එක ළඟ තියෙන රූම් එකේ තමයි ඒ වැඩේ කරේ. ડોක්ටර් කෙනෙකුයි තව මිඩ්වයිෆ් මිස් කෙනෙකුයි තමයි ඒ වැඩේ කරේ. මොකක් හරි අඬෝකින් වගේ එහෙමත් පාවිච්චි කරා වගේ මතකයි. එහෙම තමයි මුලින්ම බට දැම්මේ. ඊට පස්සේ එක එක්කෙනා එළියට එවුව බට දාලා බට දාපු එකේ අත්දැකීම ගැන කිව්වොත් ඇත්තටම රිදෙනවා. බොරු කියන්න ඕනේ නැහනේ. ওই වෙලාවේ මම එළියට එනකොට මම දෙවෙනියට ගියේ. එළියට එනකොට එක්කෙනෙක් ඇහුවා මගෙන් කොහොමද රිදුනද කියලා. ඇත්තටම මම ඒ වෙලාවේ නම් බොරුව ටික නෑ චුට්ටක් විතර එහෙම රිදෙන්නේ එහෙම ලොකුවට නැහැ කියලා. ඇත්තටම මට නම් රිදුණා. ඉතින් මම බොරුවට කිව්වේ බය කරන්න ඕනේ නැහනේ. ඒ හින්දා. ඊට පස්සේ කිව්වා ඕක નિરાයාසයෙන්ම ගැලවේ. කැක්කු මල්ලයි નિરાයාසයෙන්ම ගැලවෙයි කියලා. හැබැයි අපි කාටවත්ම එක්කෙනෙක්ට ඇරෙන්න කාටවත්ම ගැලවුණේ නැහැ ඕක එදා දවස් ඇතුළත. මට නම් අර පේන් එකක් ආවෙත් නැහැ. අනිත් අයටත් මට අපි කතා වෙනවනේ. ඉතින් ඒ අයටත් එහෙම ආවේ නැහැ කිව්වා. මේ ඊට පස්සේ බට දාපු කතාව ඉතින් ඔච්චරයි. ඔය 14 වෙනිදා ඊට පස්සේ උන් ඉතින් 15 වෙනිදා. එදා අපි හැමෝටම උදේ බට ගැලෙව්වා. අර තව දෙයක් අර බට දාපු එකේ මට টয়ලට් යනකොටත් රිදුනා. තව ඇඳේ හිට මෙහෙට පෙරලෙන්න බෑ ඒත් රිදුනා. මට උඩ කියන්න බැරුණා ඉස්සෙල්ලා. ඊට පස්සේ ඔන්න 15 වෙනිදා උදේ 8ට 8:00 විතර වියජි ડોක්ටර් ඇවිල්ලා හැම අම්මි කෙනෙක්ගේ ඇඳක් ළඟටම ගිහිල්ලා හරි සුහඳව කතා කරලා ගියා. ඊට පස්සේ අපිට කිව්වා පෙති දානවා පෙති දාන්න ලෑස්ති වෙන්න කියලා. ඊට පස්සේ ඔන්න එතන හිටපු ඔක්කොම අම්මිලාට පෙති දැම්මා. 10ට 10:00 විතර එකලා කිව්වා පැය දෙකක් යනකම් ඇඳෙන් බහින්න එපා කිව්වා. ඊට පස්සේ ඔන්න එකට දෙකට විතර ගොඩාක් අම්මිලාට මටයි තව දෙන්නෙක්ටයි ඇරෙන්න චූටි පැටව ගේන්න පුළුවන් වුණා ලේබර් රූම් ගිහිල්ලා. මට පේන් එක තිබුණත් අර අනිත් අම්මිලා දෙන්නට පේන් එකක් ආවෙත් නැහැ. මට ඔය හවස් වෙනකොට විනාඩි 5ට පේන් දෙක ගානේ වගේ ආවා. ඔය ඇත්තට PV 2-3ක් වගේත් කරා. ඒත් ඉතින් වැඩක් නැහැ. අර ඇරෙන්න ඕනි ප්‍රමාණය ඇරිලා නැහැ කිව්වා. ඔය අතරේ මම අඟුලිමාල පිරිත තමයි සිහි කර කර හිටියේ. මොකද මම ගොඩක් බණ අහපු කෙනෙක් ප්‍රෙග්නන්සි කාලේ. ඉතින් මට අඟුලිමාල පිරිත එහෙම පාඩම්. ඉතින් ඕක මම මුමුණ තමයි හිටියේ. ඊට පස්සේ හවස් වෙනකොට මට දැන් ඔන්න හොඳටම අමාරුයි. ඒත් ආයෙත් PV කරාට මට ඇරෙන්න ඕනි ප්‍රමාණය ඇරිලා නැහැ. ඔන්න 3-4 වගේ එහෙම තමයි කිව්වේ. ඊට පස්සේ 10ට 10:00 විතර දැන් මට හොඳටම අමාරුයි. එක මිඩ්වයිෆ් මිස් කෙනෙක්ව අම්ම එහෙනම් යන්කෝ ලේබර් රූම් කියලා බබාගේ බඩු ටිකයි ඔයාගේ බඩු ටිකයි ලේබර් රූම් දැන් ආපු බෑග් එකත් අරන් යන් කිව්වා. ඔන්න ඉතින් මට මාර සතුටුයි. මං හිමීට දැන් ඔන්න ගියා. ඒ ගියාට පස්සේ ලේබර් රූම් එකට යන තැන රූම් එකේ ආයෙමත් PV එකක් කරා. එතන ඉඳලා ඉතින් කිව්වේ අනේ අම්මේ ගැප් ගෙලවත් ඔයාගේ ඇරිලා නැහැ කියලා. මට පේන් එක තිබුණට එහෙම කිව්වා. ඊට පස්සේ එතන ඉඳලා මට වස්තියක දුන්නා. මම ගෙනියපු වස්තියක නෙවෙයි ඒ වස්තිය එකක් දුන්නේ. මම එනකොට මං ගෙනියපු එක දීලා ආවා. ඊට පස්සේ මට ආපහු වෝඩ් එකට එන්න කිව්වා. අනේ ඉතින් මං අසරණය වගේ අර බෑග් ටිකත් අරගෙන ආපහු වෝඩ් එකට ආවා. ඊට පස්සේ මට දැන් හොඳටම කැක්කුමයි අර අනිත් දෙන්නටත් ඔන්න කැක්කුම ඇවිල්ලා ඒ දෙන්නත් පොඩ්ඩක් කෙන්දර ගගා හිටියෝ ඇද්දරේ. ඔන්න පාන්දර වෙනකොට ඒ කිව්වේ 16 වෙනිදා පාන්දර 4:00 වගේ වෙනකොට මට කැක්කුම අල්ලගෙන ඉන්න බැරිම තැන එක නර්ස් කෙනෙක් මට ඕන ගෙනල්ලා කරලකුයි පෙති දෙකකුයි දුන්නා. ඊට පස්සේ මම ඒ දෙක බිව්වා. පැයකට වගේ පස්සේ මට පේන් එක හොඳටම නැති වුණා.
ඔන්න දැන් පාන්දර 5:00යි 16 වෙනිදා. මට ඇහෙනවා දැන් කට්ටිය කතා වෙනවා කිව්වේ නර්ස්ලා එහෙම කතා වෙනවා ඇහුණා. ඇඳ 9 අම්මව ලේබර් රූම් යවන්න ලෑස්ති කරන්න කිව්වා. 7:00 ඩොක්ටර් එනවා කියලා එමුණා. මට දැන් ඇහුණා. ওই 5:00 විතරනේ අම්මලාව නැගිටවලා බබාලා සෝදගෙන අම්මලාට වොෂ් දාලා ලෑස්ති වෙන්න කියන්නේ. ඉතින් ওই වෙලාවේ තමයි මට ওই ටික ඇහුනේ. ඊට පස්සේ මමත් මොන දැන් මට ඇහුණානේ. මමත් ඉතින් වොෂ් එහෙම දාලා ඇවිල්ලා 6ට හස්බන්ඩ් ආවා. මට කිව්වා මිස් කෙනෙක් අම්මේ ඔයා කාලේ හැම රෙඩි වෙන්න ගෙදරින් ගෙනලා තියෙන කෑම කැම කාලා රෙඩි වෙන්න කිව්වා. ඊට පස්සේ හස්බන්ඩ් කිරි එකක් ගෙනල්ලා තිබ්බා මම ඕක බිව්වා. කෑවද කියලා ඇත්තටම මට මතක නැහැ. ඊට පස්සේ මම දැන් වෙලාව බලනකොට 7:00ට කිට්ටුයි. මට ඇත්තටම හරියටම වෙලාව මතක නැහැ. 7ට හරි 7:00ට වගේ. ඊට පස්සේ මම දැක්ක දැන් ওই වෙලාවේ ડોක්ටර් එහෙන් එනවා. මට දැන් අර මිස්ලා කිව්වට මෙහෙම රෙඩි වෙන්න කියලා ලේබර් රූම් යන්න මේ වෙලාවට යන්න දැන් එන්න කියලා එහෙම කතා කරේ නැහැ. මම හරියෙන් ડોක්ටර් එනවා දැකලා මම තිමිට බෑග් දෙකත් අරගෙන ගියා ලේබර් රූම් එක පැත්තට. ඊට පස්සේ මිස්සුත් එතන ඉඳලා කිව්වා යන් අම්ම එහෙම කියලා මාවත් එක් කරගෙන ගියා. ඊට පස්සේ ඇඳට දාලා මට කැනුවල එකක් දුන්නා. මට දැන් තාම කැක්කුමක් නැහැ මොකුත්ම නැහැ. ඒත් මම කල්පනා කරා මේ උදේ පාන්දර මොකද දැන් මට කැක්කුමකුත් නැතිව කොහොමද මම ඩෙලිවර් එක කරන්නේ? ඔහොමත් මම කල්පනා කර තමයි හිටියේ. ඊට පස්සේ මට කැනුවල එකක් දීලා මං හිතන්නේ සින්ටෝ දුන්නා වෙන්න ඕනේ. මං හරියටම දන්නේ නැහැ. මං ආන්න ගියෙත් නැහැ. ඊට පස්සේ ડોක්ටර් මට කිව්වා චුටි ડોක්ටර් කෙනෙක් හිටියේ. අම්මේ අපි ඔයාගේ වෝටර් බෑග් එක කඩන්න තමයි දැන් හදන්නේ කියලා මගේ වෝටර් බෑග් එක අත දාලා කැඩුවා. ඔය කඩනවත් එක්ක මට මාර සනීපයි අර වතුර එකේ රසනටද මන්දා ඒ සනීපෙත් එක්කම කැක්කුමක් ඇල්ලුවා හරිම දරුණු විදිහට. ඉතින් වේදනාවේ තරම කොච්චරද කිව්වොත් මගේ මේ යටිබඩෙන් ඉලයට කැඩෙන්න තරම් වේදනයි. මං හිතන්නේ අර වේදනාව වැඩි කරන්න සින්ටොත් දුන්නානේ. ඒ හින්දා වෙන්න ඇති එක දිගට කැක්කුම හොඳට මල්ලන්න ගත්තා. මම මේ වෙලාවේ මේ දේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. අපේ ඕමනාවට මේ ලෝකෙට එන්න හදන අපේ චූටි පැටව් වෙනුවෙන් අපිට මේ කැක්කුම් රිදුම් දරා ගන්න වෙනවමයි. මොකද හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපේ ඕමනාවටම නිසා. ඔය වෙලාවේ සද්දපටි දාලා බබා ගැන එහෙමත් බලනවා. මට ඒක මුලින්ම කියන්න මතකුණා. ලේබර් රූම් දාපු ගමන් බබාගේ අර බබා චෙක් කරන්න එයාගේ සද්දපටි එහෙම අර දානවනේ අපිට. අන්න ඒ ටික දාලා තිබුණේ. ඊට පස්සේ වෝටර් බෑග් එකත් කැඩුවට පස්සේ මට ඇහෙනවා දැන් ડોක්ටර් කියනවා අනේ මට අතකුත් අහුණා කියනවා වුණා. ඉතින් දැන් මට මාර මේ ඔයාසේ මාර සතුටුයි දැන් ඉක්මනට මෙයාව හම්බ වෙනවනේ. මට මාර සතුටුයි අර සතුට ඇස්සේ දැන් මම කෑත් ගහනවා. වෙලාවේ මට අඟුලිමාල පිරිතවත් දැන් මේ කියව ගන්න බෑ ඒ තරමට වේදනයි. මම ওই වෙලාවේ ඉතිපිසෝ ගාතාව කිව්වා බුද්ධං සරණං කිව්වා. ඔය ඔක්කොම මුමුණ ඉන්නකොට යන ඉතින් මම ආයෙත් කෑ ගහන්න ගන්නකොට ආයෙත් ડોක්ටර් ඇවිල්ලා අත දාලා බැලුවා. ඊට පස්සේ 99 කිව්වා. ඊට පස්සේ ඔන්න ඉතින් මිඩ්වයිෆ් මිස් කෙනෙක් හිටියා නර්ස් කෙනෙක් හිටියා. ඉතින් එයාලා වට වෙලා හිමීට හරි පරිස්සමට කැපුම් නොදා අපේ චූටි පැටියව මේ ලෝකෙට ගෙනාවා. තව දෙයක් කියන්න ඕනේ මේ වෙලාවේ බබා හම් වෙන කලින් මම අර කෑ ගහනවා මට අමාරුයි කියලා. මම එතකොට වතුර ඉල්ලුවා. තව කෑ ගහනවා. අපේ කඩේට නිතර යන එන නංගි කෙනෙක් හිටිය නර්ස් කෙනෙක්. එයත් ඒ වෙලාවේ ලේබර් රූම් හිටියේ. එයයි තව ඇටන්ඩර් අක්කා කෙනෙකුයි ඉන්නවා නිතර අපේ කඩේට යන එන. ඉතින් ඒ දෙන්න මෙහි හොස්පිටල් එකේ ලේබර් රූම් එකේ ඉන්නේ. මම ඒ හින්දා මාර සතුටින් හිටියේ මොකද අඳුරන කවුරුම හරි ඉන්නවනේ. ඉතින් ඒ දෙන්න මට ගොඩාක් උදව් කරා ඒ වෙලාවේ. ඉතින් මේ අවස්ථාව මම වෙලාවක් කරගන්නවා. ඒ දිනට ස්තුති කරන්න. අන්න ඊට පස්සේ මට දැන් තාම බබා අතට දුන්නේ නැහැ. මම දැක්ක දැන් අපි වීඩියෝ දකින්න ඩිලිවර් වීඩියෝ බලලා තිනවා ඔයාලත්. ඉතින් අන්න ඒ විදිහට තමයි අක්කි බබාත් ඉපදෙනකොට හිටියේ. අපේ පුතා කහපාට බෝලයක් ඇතුළේ නාගේ තමයි මම දැක්කේ. මං ඒත් බැලුවා දැන් වෝටර් බෑග් එකත් කඩලානේ බබා ගන්න. ඒත් ආයි කොහොමද මේ බෝලයක් ඇතුළේ ඉන්නේ වගේ කියලා. පස්සේ මට ඇහුණා මිස්ලා කතා වෙනවා මෙයා පිටි බබෙක් කියනවා. අන්න ඊට පස්සේ මම දැන් මගේ අතට තාම දුන්නෙත් නැහැ. මම ඉක්මනට ඒ උනාට ඉල්ලගත්තා. මොකද මං හරි ආසාවෙන් හිටියේ එයා කවුරු වගේද මොන වගේද කොහොමද බලා ගන්න. ඉතින් මං දෙන්නත් කලින් මගේ අතට ඉල්ලගෙන මම එයාගේ ඔළුවේ අත තියලා ප්‍රාර්ථනා කරේ
මගේ පුතා සත්පුරුෂවත් දරුවෙක් වේවා කියලා. මම අපේ චූටි පැටියා හම් වෙන්න ඉන්නකොට ගොඩාක් බණ කතා අහපු කෙනෙක්. ගොඩාක්ම වැලිමඩ සද්දාසීල හාමුදුරුවන්ගේ බණ කතා තමයි මම ඇහුවේ. ඉතින් ඒ හාමුදුරුවන්ගේ වෙනම වීඩියෝ තියෙනවා අම්මිලා. ඒ කියන්නේ ප්‍රෙග්නන්සි කාලේ අහන්න ඕනි බණ කතා. ඉතින් මම ඒවා ගොඩාක් එකම රිපීට් කර කර ගොඩාක් වතාවත් අහපු වාර තියෙනවා. දැන් ඔයාලට කියන්න පුළුවන් වෙලාවක් තියනවද ඕව අහන්න කියලා. ඇත්තටම මම කඩේ බඩුව හරනකොට, ගෙදර උයනකොට, නැත්තම් රෙදි ටික නමනකොට හරි මම මේ දවස්වල අනිවාර්යෙන් බණ කතාවක් දමාගෙන අහපු වාර අනන්තයි. ඉතින් බණ කතා 100කට ආසන්න ප්‍රමාණයක් මම අහන්න ඇති. ඒ හාමුදුරු කියලා දෙනවා කුසේ ඉන්නකොට කුස අතග ප්‍රාර්ථනා කරන්න බඩ ඉන්න දරුවා සත්පුරුෂවත් දරුවෙක් වෙන්න කියලා. ඊට පස්සේ ඉපදුනාම එයාගේ ඔළුවේ අත තියලා දිවුරන්න කියනවා ඒ විදිහට. ඉතින් මම ඔය ඉගෙන ගත්තේ ඒ හාමුදුරුවන්ගෙන් තමයි. ඉතින් ඒ විදිහට ප්‍රාර්ථනා කරපු අපේ චූටි පැටියාගේ ලොකු වෙනස්කම් මම දකිනවා. ඒ කිව්වේ මම ඒ ටික පස්සේ කියන්නම්. හරි. ඊට පස්සේ බබාව එයාලා අරගෙන එයාලගේ ඒ වැඩ ටික කරලා අපහු මගේ අතට දෙනවා කිරි දෙන්න. ඊට පස්සේ පැය දෙකකට වගේ කාලයක් මම ආවලේ රූම් එකේ තියාගෙන ඊට පස්සේ බෝඩ් එකට අපහු දැම්මා. එතකොට ඔන්න දැන් දවල් අම්මිලායි හස්බන්ඩ්යි බලන්න ආවා. හැබැයි මට නැගිටලා යන්න තරම් පණක් නැහැ. ඊට පස්සේ අර මම කිව්වේ මං අඳුරන නංගි කෙනෙක් ඉන්නවා කියලා නර්ස් කෙනෙක්. ඉතින් එයා අපේ අම්මලාට ගිහින් පෙන්නුවා. මේ ඔයාලා දකින්න මේ වීඩියෝ එක. අම්මා බඩගිනිලා කොහෙද? කිරියෙන් බොනවද දන්නේ? බිව. නේ අලලලා නෑ අයියේ. මේනලා. හරිය අපි වගේ ලොකු වෙනකොට. අම්මා. මේ තෝත්තේ මිල්ලා. නින්ද යනවා. අද ටිකක් තමයි හෙට කව හෙට. ඒ විසතර තියාගන්නවානේ. ඔව්. ඒක ප්‍රශ්න නැතුව කපන්න. ඔයාලට කියන්න ලොකු විශේෂ තව දෙයක් තියෙනවා. මේ ඔයාලා දැක්ක අපේ චූටි පැටියා අපේ ලෝකෙට ආවේ එයාගේ තාත්තිගේ උපන්දිනේම දවසේ. ඉතින් මට අමාරු වෙවිත් 14 බට දැම්ම 15 පෙති දැම්ම 15 ගොඩාක් අය බබාලව ඩෙලිවර් කරා. හැබැයි 16 වෙනකම් මෙයා ඉන්නේ නැත්තේ. එයාගේ තාත්තිගේ උපන්දිනේ දවසේම එන්න වෙන්නේ නැති. හොස්පිටල් එකේ ඩෙලිවර් කතාවේ කතා ටික ওই ටික තමයි. ඊට පස්සේ ඩිස්චාර්ජ් වෙලා ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ ඩෙස් මිස්ටර් එහෙම කෝල් කරලා කියනවානේ. ඉතින් මම මිස්ටර්ට කෝල් කරලා කිව්වා මිසුත් ආව බලන්න. ඊට පස්සේ දවසේ අපිට යන්න තිබුණා කිරි කාමරයට. අර ඩිස්චාර්ජ් කරලා එනකොට අපිට දිනයක් දෙනවා කිරි කාමරයට පෙන්නන්න කියලා හොස්පිටල් එකේ. ඒ කියන්නේ වෙනම රූම් එකක් තියෙනවා, වෙනම නර්ස් කෙනෙක් ඉන්නවා. ඒ නර්ස්ට ගිහිල්ලා අපි පෙන්නුවා. ඊට පස්සේ එදා යනකොට ඇත්තටම අපේ බබා ලොකුවට බර වැඩිවීමක් වෙලා තිබුණෙත් නැහැ. ඇඟත් චුට්ටක් කහපාට වෙලා. ඒ කියන්නේ මගේ නිපල් ක්‍රැක් වුණා. කිරි බොණ්ඩ මම කිරි දුන්නා නැතුව නෙමෙයි. මට කිරිත් එහෙම ලොකුවට එරුනේ නැහැ. මම ඒවට හේතුත් පස්සේ කියන්නම්. ඉතින් ඊට පස්සේ චූටි පැටියව බලලා චෙක් කරලා නර්ස් කිව්වා අපි මෙයාව චුට්ටක් අපි ડોක්ටර්ටත් පෙන්නමු කියලා අපිව ළමා වාට්ටුවට දැම්මා. එදා මාත් එක්ක හස්බන්ඩ් ගියේ. ඉතින් අපි දෙන්නා ගිහිල්ලා බබාව පෙන්නවට පස්සේ ලේක් චෙක් කරමු කිව්වා ડોක්ටර්. ඉතින් ඊට පස්සේ ලේකත් චෙක් කරලා රිපෝට් එක එන්න නම් හවස ඇවිල්ලා බලන්න කිව්වා. ඉතින් අපි දෙන්නා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා හවස ආයේ හස්බන්ඩ් ගිහිල්ලා රිපෝට් එක ડોක්ටර්ට පෙන්නුවාට පස්සේ ડોක්ටර් කියලා ඒ වෙලාවෙම නවතින්න කියලා. ඊට පස්සේ නතර කරාට පස්සේ ඔය කාලේ තමයි මගේ ජීවිතේ මං ලැබපු දුකම අත්දැකීම් වලින් එක කාලයක්. එයාව ෆොටෝ තෙරපි දැම්මා. මම එහෙම අත්දැකීමක් අපේ අක්කේ බබාට විඳලා නැහැනේ. ඉතින් එහෙනම් මම දන්නේ නැහැ ඒ දේවල්. එතනදී අපි විනාඩි 20ක් බබාට කිරි දීලා එයාගේ S2 විතරක් වැහෙන්න කැප් එකක් දාලා පොඩි නැපි එකක් විතරක් අන්දලා මුළු ඇඟම නිරාවරණය වෙන විදිහට පොඩි බොක්ස් එකක් වගේ ඇතුළට දාන්න තියෙන්නේ. මගේ ළම ඇත්තටම අපේ හස්බන්ඩ් අර වීදුරුවෙන් එළියෙන් වීඩියෝ කරලා තිබුණ පොඩි ටිකක් අනේ ටිකක් නැහැ දැන්. මගේ ෆෝන් එකෙත් මම චුට්ට ගත්තා වීඩියෝ. දැන් ඒව නැහැ නේ. ඉතින් ඔය විදිහට එයාව ෆොටෝ තෙරපි දැම්ම ලයිට් 4 මැල්ලුවා.
දවස් 4ක් හරි 5ක් හරි අපි ඒකේ ඇතුලේ කියන්නේ වෙනමම රූම් එකක් ඒ ෆොටෝ තෙරපි දාලා තියෙන එකේ ළමා වාට්ටුවේ වෙනම AC කරපු රූම් එකක් හදලා තියෙනවා අලුත් උපන් අය හින්දා වෙන්න ඇති. ඉතින් ඕකේ දවස් 4ක් හරි 5ක් හරි ඉඳලා එක ලයිට් එකකින් එක ලයිට් එකකට අඩු කරගෙන ආවා. මුලින්ම බබා ඇතුළට දානකොට එයාට විනාඩි 20ක් කිරි දෙන්න කිව්වට ඇත්තටම එයා කිරි බිව්වේ නැහැ විනාඩි 20ක් විනාඩි 5ක් 6ක් 7ක් වගේ තමයි බිව්වේ. ඒත් පැය 3ක් දාලා හිටියා එයා හොඳටම ඇඬුවා. මමත් ඉතින් එළියට වෙලා ඇඬුවා. මොනව කරන්නද ඉතින් හොඳ කරගන්නත් එපා. ඊට පස්සේ යාගේ කටහඬ පවා අඩු වෙලා තිබුණා. අර අපේ කටහඬතර අපි නැති වෙනවා කියන අන්න ඒ විදිහට වෙලා තිබුණේ නකොට ගෙදර. ඊට පස්සේ ඉතින් කොහොම හරි ආවත් හොඳ කරගෙන ආපහු ආවා. මගේ හොස්පිටල් කතාවේ දෙවෙනි අත්දැකීම ඉතින් ඔන්න ඕක. ඉතින් අර මම තම්මෙල් එකේ දාලා තියෙන විදිහට ගොඩක් අය යන්න අකමැති. ඒත් මට හොඳට සැලකුම් ලැබුණු දෙහිඅත්ත කණ්ඩේ මූලික රෝහලේ තමයි මගේ පැටව් දෙන්නම මේ ලෝකෙට අරන් ආවේ. ඉතින් මම එහෙම කියන හේතුව තමයි මම ෂොප් එකක් කරන කෙනෙක් කියලා ඔයාලා දන්නවනේ. ඉතින් ෂොප් එකට නිතර යන අයගෙන් මම ඒ දවස්වල අහපු දෙයක් තමයි මේ හොස්පිටල් එක කොහොමද එහෙම කියලා. ඒ කියන්නේ අක්කි හම්බෙන්න ඉන්නකොටත් හොඳයි. හැබැයි අවුරුදු 9කට පස්සේනේ මම මේ ආයෙමත් යන්න හදන්නේ. ඒ හින්දා ඉතින් මම නිතර කඩේට යන අයගෙන් ඔය හිතවත් අයගෙන් අහනවා. 3 දිනකකින් එක්කෙනෙක්වත් මට කිව්වේ පොළොන්නරු හරි මහියංගන හරි තෝරගන්න එහෙම කියලා. ඒ කියන්නේ යන්නම කියලා කිව්වේ නැහැ. ඉතින් මම ඒත් කල්පනා කරා ඒ දන්නේ මෙහෙම කියන්නේ කියලා. ඒ වුණාට මට නම් මගේ අත්දැකීම අනුව මට හොඳම හොස්පිටල් එකක් වුණා. ඒ වගේම තමයි දැන් ඔහොම පොළොන්නරු මහියංගන හොස්පිටල් වල ඩිලිවර් කරපු අයත් ආපහු මොකක් හරි ලෙඩක් දුකක් හැදුනහම තමන්ගේ චූටි පැටව අරන් එන්නේ ළඟම තියෙන ඒ කිව්වේ මේ හොස්පිටල් එකට. එහෙම දෙයක් මගේ ඉස්සරහම වුණා. ඒ කිව්වේ මම අපේ චූටි පැටිය කහ වුණාට පස්සේ ඒ අර රූම් එකේ මගේ ඇඳෙන් එහා පැත්තේ ඇඳේ හිටියේ මහියංගන හොස්පිටල් එකේ ඩිලිවර් කරලා එයාගේ බබත් කහ වෙලා මේ හොස්පිටල් එකට අරන් ඇවිල්ලා. ඒක තමන්ගේ කැමැත්ත. අර වෙනම හොස්පිටල් වලට ගිහිල්ලා ආයෙමත් චූටි දෙකට හරි මෙතෙන්නම එන්න වෙනවා වටේ කැරකිලා කොහොම හරි. ඉතින් ඒ හින්දා මං හිතන විදිහට තමන්ගේ ළඟම තියෙන හොස්පිටල් එකට යන එක තමයි සුදුසුම. මොකද ආපහු ඉතින් චූටි දෙකට හරි එන්න වෙන්නේ මෙතෙන්නමනේ. ඉතින් මට මේ කතාවත් කියන්නම හිතුණා. ඉතින් මං යන්න කලින් තව කාරණා දෙකක් කියලා යන්නම්. එකක් තමයි ඔයාගේ ගෙදර බණ්ඩි අම්මි කෙනෙක් හරි චූටි පැටියෙක් ගෙනල්ලා ඉන්න අම්මි කෙනෙක් හරි ඉන්නවා නම් හිතක් නම් රිද්දන්න එපා. මොකද බණ්ඩි ඉන්න දරුවාගේ වර්ධනයට වගේම ගෙනල්ලා ඉන්න දරුවාගේ වර්ධනයට ඒ දේවල් බලපානවා. කිරි දෙන අම්මි කෙනෙක්ට වුණත් ඒ දේ බලපානවා. කිරි ටික පවා එරෙන්නේ අම්මිගේ සිතුවිලි සුබ වුණොත් විතරයි. එයා දුකින් නම් එයා මොකක් හරි දුකකින් නම් ඉන්නේ. එතකොට ඒ දේ දරුවටත් බලපානවා. ඉතින් ඒ දේ වගේම තව දෙයක් තමයි මම ගොඩාක් දුරට බණ අහපු කෙනෙක්. ඉතින් ඔයත් බණ්ඩි අම්මි කෙනෙක් නම් බෞද්ධ ආගමික හෝ වෙන ආගමික වුණාට කමක් නැහැ. ඔයා නිතරම සුබ සිතුවිලින් පෝෂණය වෙලා ඉන්න. ඔච්චර ප්‍රශ්න තිබුණත් ඒ දේවල් ඉක්මනට निराකරණය කරගෙන හිතෙන් නම් කොච්චරක්වත් වැටෙන්නත් එපා. හිතෙන් අසුබ සිතුවිලි හිතන්නත් එපා. මටත් එහෙම කාලයක් තිබුණා. වලට මම බ්ලොග් එකකුත් අරන් ඇවිල්ලා ඇති කලින් වීඩියෝ එකේ. හැබැයි මම කොච්චරවත් සුබ සිතුවිලි වලින් හිතපු කෙනෙක්. ඉතින් මම ඒ වගේ ප්‍රතිඵල දැන් අත්විඳිනවා. මම අපේ පැටිය මාස 3යි සති 2කට කලින් තමයි ෂොප් එකට අරන් ආවේ. ඉතින් මම අර බුදුදහම මම ගොඩාක් බුදුදහම වැළඳගත්ත කෙනෙක්. ඒ දේවල් අනුව වැඩ කරන කෙනෙක්. ඒ දේවල් හිතන කෙනෙක්. ඉතින් ඒ විදිහට මම හිතපු හින්දා වෙන්නේ නැති අද මට යාගෙන් කිසිම කරදරයක් නැහැ. මෙන්න මේ විදිහට චූටි තොටිලි ඉස්සලම තියන් හිටියා. ඊට පස්සේ දැන් මෙන්න මේ විදිහට මේ තොටිලි තියන් ඉන්නවා. මගේ වැඩත් කරගෙන ගෙදර වැඩත් කරගෙන අකි බබාගේ වැඩත් කරගෙන කඩේට යන අයත් නිතරම කියන දෙයක් තමයි කරදරයක් නැහෙනි කියන එක. මාසෙත් අර ඉස්සල කිව්වගේ මාස 3ට සති 2ක් තියලා තමයි මම යාව ෂොප් එකට අරන් ගියේ. මම ගොඩාක් වැලිමඩ සද්දාසීල හාමුදුරුවන්ගේ බණ කතා තමයි ඇහුවේ. ඉතින් මේ හාමුදුරුවෝ නිතර කියන දෙයක් තමයි කුස අතගග කුසේන දරුවව සත්පුරුෂවත් දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. ඉතින් මමත් නිතරම ඒ විදිහට ප්‍රාර්ථනා කරපු කෙනෙක්. ඉතින් මට ඒ විදිහ දැන් මේ විදිහ අත්දැකීම් ලැබෙන්නේ ඒ හින්දා කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් මං හරිම ආදරෙන් ආරාධනා කරනවා මම බලන් ඉන්නේ බණ්ඩි අම්මියෙක් නම් ඔයාගේ දරුවත් සත්පුරුෂවත් දරුවෙක් වෙන්න කියලා නිතරම ප්‍රාර්ථනා කරන්න.